කවුද ඔබ කවුරුන්දෝ මලක පින්නි බිඳුවක් දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ. මේ ගීතයත් සිංහල සිනමාවේ නොමැකෙන අපූර්ව අමරණීය රසවින්දිය යුතුම සිංහල චිත්‍රපට ගීතයක්. කවුද ඔබ කවුරුන්දෝ. ජෝතිට සින්දු කියන්න වගේම හොඳට රඟපාන්නත් පුළුවන්. සින්දු කියනවා කියන්නේ ගායනා කරන එකම තමයි. ඒ අපේ සිංහල බසේ හැටි. 1974 ජූලි 5 වනදා ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ රිදී තිරයට ශාන්ති චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිනමාවේ 283 වන චිත්‍රපටය ලෙස නුවන් නයනජිත් කුමාර ලියූ ශ්‍රී ලාංකීය සිනමා වංශයේ සඳහන් කරනවා. මේ චිත්‍රපටය කළු සුදු මිලිමීටර් 35 චිත්‍රපටයකි. චිත්‍රපටයක රංගනය කරන එක සහ චිත්‍රපටයක ගීතයට අදාළව කරන රංගනය එකිනෙකට සමාන මෙන්ම අසමානද වේ. ගීතයක ඇති භාවපූර්ණත්වය නළුවා විසින් ඊටාම සංයමයෙන් නිදහස්ව හා විවේකී මානසිකත්වයෙන් රූපණයෙන් මතු කර දැක්විය යුතුය. ඒක නළුවෙක් විදිහට පෙනී ඉන්න ඕනම කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගාමිණී, විජය, ෆ්‍රෙඩි, ශෂි, රවීන්ද්‍ර, සනත්, රංජන් යන මොන නළුවා වුණත් ඔවුන්ටම ආවේනික එහෙම නැත්නම් අනන්‍ය රූපණ විදි ක්‍රමයක් අනුව යමින් ගීතයේ අර්ථ භාව ප්‍රකාශ කරන්නට වූ බව පැහැදිලිව ඔප්පු වෙනවා ශ්‍රී ලංකාවේ සිංහල සිනමාව දෙස හැරිලා පසු විපරමක් කරද්දී. 1936 පෙබරවාරි 12 වන දින ලෝකයට දෙනෙත් විවර කළ ජෝති අමරණීය ජෝති වෙන්නට චිත්‍රපටයකට මුලින්ම ගීතයක් ගායනා කළේ 1956 දී. 1956 කියනකොට මතක් වෙනවා තව අපූර්ව සිද්ධීන් කීපයක්. එකක් තමයි මනමේ නාට්‍ය නිර්මාණය වීම. මට මතක විදිහට ඒ වගේම රේඛාව චිත්‍රපටය නිර්මාණය වීම, ඒ වගේම බණ්ඩාරනායක බලයට පත්වීම වගේ කාරණා රැසක් 1956 වර්ෂයේදී සිද්ධ වෙනවා මගේ මතකයේ නිවැරදි නම්. ඒ සුරතලී චිත්‍රපටයේ සිරියා මේ සාරා ගීතය මේ කිව්වේ මේ ජෝති අමරණීය ජෝති වෙන්නට චිත්‍රපටයකට මුලින්ම ගීතයක් ගායනා කළේ 1956 දී ඒ සුරතලී චිත්‍රපටයේ සිරියා මේ සාරා ගීතය කියලා තමයි අපි මේ කිව්වේ. නමුත් මුලින්ම ගැයූ ඒකල ගීතය ගායනා කරලන්නේ 1954 දී. ඒ ස්ටැන්ලි ඕමාර් පද රචනය කර සංගීතවත් කළ මගේ රන් රාජිනී ගීතයයි. ජෝති මුලින්ම රංගපෑ චිත්‍රපටය සුදු සඳේ කළුවලා 1963. මේ චිත්‍රපටයේ නම ඇහෙනකොට විවිධ දේවල් වලට මේ චිත්‍රපට නම පාවිච්චි කරපු ආකාරය ඔබට මතක් වෙනවා ඇති. චිත්‍රපට 450කට පමණ ගීත ගායනා කළ ජෝතිගේ දහස් ගණනක් ගීත අදටත් අප අතර රසවින්දනයේ උපරිම තලයේ ඇත. ඉහත තොරතුරු ටික හොයාගත්තේ ඇත්තටම සිරිල් බී පෙරේරා මහතා 1987 9 මාසේ 2 වෙනිදා පළ කළ සටහනකින්ය. ජෝති අමරණීය ජෝති වී මෙලොවින් net වසා ගත්තේ 1987 ජූලි 7 වෙනිදාය. වයස අවුරුදු 38 දී ජෝති ගායනා කළ කවුද ඔබ කවුරුන්දෝ ගීතය මෙතරම්ම අමරණීය වන්නට හේතුව ජෝතිම මේ ගීතයට රඟපෑහින්දම නොවේ. ඒ වගේම ජෝතිම ඉතා ආකර්ශනීය ගිටාරයක් දෑතේ තබා වයමින් මෙන් ගායනා කරන රූපරාමුවක් නිසාද නොවේ. තවත් දෙයක් ශාන්ති චිත්‍රපටයේ රංගනය රූපරාමු හා සංගීතය ඉන්දියානු හින්දි සිනමාවේ සුවඳ මුසුකර නිර්මාණය වූ බව පෙනෙන හෝ දැනෙන නිසාද නොවේ. ජෝති වේදිකාවේ හෝ ගීත පටිගත කිරීමකදී හෝ දක්වන ගීතයේ භාවයන් ඒ අයුරින්ම චිත්‍රපටයේදී ගීතය ගායනා කරමින් පෙනී සිටින රූපරාමුවෙන් දැක ගන්නට ලැබීම නිසාද නොවේ. මේ සියල්ලෙහිම එකතුවෙන් ජෝතිගේ හැඟීම්, ප්‍රේමකීර්තිගේ හැඟීම්, පී.එල්.ඒ. සෝමපාලගේ හැඟීම් වල සෞම්‍ය, සත්‍යවාදී ප්‍රේමණීය උමතු බව විකසිත සුවඳ හමන කුසුමක් බවට සුසංයෝගයෙන් පත්වී ඇති නිසාමය. ජෝති අමරණීය ජෝති වෙන්නට ඔහුගේ සොඳුරු බැරැන්ඩි හඬින් ගායනා කළ අති විශිෂ්ට අති විශාල වූ හඬ භාවපූර්ණ ගීත වග කියන බව කවුද නොදන්නේ. ඒත් මේ ගීතය ජෝතිගේ අමරණීය ගීත චාරිකාවේ සන්ධිස්ථානයක්. ප්‍රේමකීර්තිත අල්විස්ගේ සරල බසත් සාමාන්‍ය බස්වහරත් කාව්‍යමය බසත් සුසංයෝග වී නිර්මාණය වූ මෙම ගීතය හුදු පුහු ආටෝපොලින් වෙන්වී නිර්මාණය වූ ගීතයකි. මේ රචකයාටත් ගායකයාටත් ආයාසයක් නොදැනෙන්නට નિરાයාසයෙන් නිර්මාණය වූ නිර්මාණයක් බව පෙනේ. සංගීත අධ්‍යක්ෂවරයා සිහින මුද්‍රාවෙන්
මේ නිර්මාණයට ස්වර අමුණා ඇති බව ගීතය දැස් පියා විඳින විට දැනේ. ඒ නිසා ඔබත් මේ ගීතය දැස් පියාගෙන අහන්න YouTube එකෙන් සර්ච් කරලා ගීතය නරඹන්න. ඒත් මේ ගීතයේ තියෙන තවත් එක් සුවිශේෂ වූ ආකර්ශනීය බවක් වන්නේ ප්‍රේමයක් ඇති වූ තරුණයෙකුගේ අපූර්ව පවිත්‍ර චිත්‍ර රූප හැඟීම් ප්‍රකට කරන්නක් වීමම නොව කෙදිනකවත් නොදැකපු තමාගේ අනාගත පෙම්වතිය උදෙසා ගායනා කරන්නක්සේ දැනීමය. අනිත් කාරණාව තමා දැකපු ප්‍රේමය ඇති වූ සුන්දරතම ස්ත්‍රියකගේ සුන්දරත්වය වැනුමය. ඇය අගය කිරීමය. ඇයගේ සිහිනරුව අපූර්වත්වයෙන් වර්ණනා කිරීමය. තවත් පැත්තකින් මේ ගීතය කියවා ගන්නට පුළුවන් ප්‍රේමය අඳුරු මතකයක් නොවි ජීවිතය ගෙවා දැමූ පෙම්වතුකුගේ අතීතාවර්ජනය වර්තමාන මුහුණුවරකින් පිරිසිදු ප්‍රේම හැඟීම් වලට පණදීමක් වැනි ලෙස දනවා ගන්නට හැකිවීමය. වැඩියෙන් ටිප්පණි ඕන නැහැ. මෙය ප්‍රේමයේ සුවඳ මුසුණු අතීතාවර්ජනය වර්තමාන මනෝභාවයක් බවට පරිවර්තනය කරන තාත්වික සජීවී ගීතයකි. බැලූ බැල්මට කනට සහනයක්, පපුවට පිරිසිදු හුස්මක්, හිතට සැහැල්ලුවත්, මෘදු බවත්, විවේකයත්, ප්‍රේමයත් ලබා දෙන මේ ගීතය අමරණීය ජෝතිගේ අමරණීය ගීතයක් වන්නේ ප්‍රේම කීර්ති මේ තරම් සරල බසක් සාමාන්‍ය පොදු මිනිසාගේ පපුවට දැනෙන ලෙස තමන්ගේ හැඟීමක් වචන වලින් පිට කළ නිසාය. එතරම්ම යෞවන බව ප්‍රේමය ක්ෂණික හැඟීමක මිහිර ප්‍රේම කීර්ති තරම් අත්විඳි කෙනෙක් නැතයි සිතෙන්නේ. ප්‍රේම කීර්ති ඒ තරම් හදවතත් මොලයත් දෙකම සමබර කර කොලයට කාබන් හා තීන්ත වචන කර පෙවූ නිසාමය. ජෝතිට අමුතුවෙන් රඟපාන්න දෙයක් නැහැ. ගීතයකට රඟපාන්න තියෙන හින්දා ප්‍රශ්නයක්ම නැහැ. ඔහුගේම ගීතයක් හින්දාම ඔහුට තියෙන්නේ ගීතේ ගායනා කරමින් පෙනී ඉන්නට විතරයි. මේ රූපරාමුවල. ගීතේ පදවල හැඟීම ජෝතිගේ මුහුණේ තියෙනවා. මොකද ජෝති ගායනා කරනකොට ඒ ගායනා කරන පද ගැන ජෝති දන්නවා. අර්ථය ගැන හා හැඟීම ගැන. ඒ තරම්ම සවිඥානිකයේ ජෝති. ඒ පද හෝ සංගීතය ගැන තරම්ම සංවේදීය. හැඟීමකට අවංකය. හැඟීමකට අවංක නළුවෙකුට අමුතුවෙන් අමාරුවෙන් රඟන්නට දෙයක් නොමැත. ජෝතිට ඒ හැඟීම් එහෙම්මම තියෙනවා. ජෝති ගායකයෙකු ලෙස ගීතයට අවංක වූවා මෙන්ම තමාගේ චරිතයටද අවංක විය. ඒ කියන්නේ හැඟීම් වලට අවංකය. ඒත් ජෝති ගායකයෙකු මෙස නළුවෙකු නොවන බව අප මතක තබාගත යුතුය. මේ ගීතයෙන් සහ මේ චිත්‍රපටයෙන් ඔහු හොඳ ගායකයෙක් බවත් නළුවෙක්ම නොවන බවත් ඉතා හොඳින් පැහැදිලි කරගත හැකිය. කවුද ඔබ කවුරුන්දෝ සිතුවාට නැත සිතෙන්නේ. සඳ පායලා සැලලිහිණිගී සීගිරියේහි ඇඳුනූරුවක්දෝ මලක පිනිබිඳුවක් ඔබ දෝ වසන්තේ වලාකුල වගේ පීරු නෙළුවෝලු මානෙල් උදේ මෙන් දිවාරෑ පනසේ රකින්නම්. සිතුවාට නැත සිතෙන්නේ කවුද ඔබ කවුරුන්දෝ මේ තමයි ප්‍රේම කීර්තිගේ ගී පදවැල්. ඒත් සිතුවාට නැත සිතෙන්නේ කවුද ඔබ කවුරුන්දෝ පවසන්න මොනවාදෝ සිතා ගන්න බෑ තාමත් ඔබ කාගේ කවුදෝ ජෝතිපාල. එච්.ආර්. ජෝතිපාල යන නාමය නොදන්නා කිසිවෙකු අප රටේ සිටිය නොහැක. එහෙත් ඔහු පිළිබඳ කෙටි සටහනක් තබන්නට කැමැත්තෙමි. සම්පූර්ණ නම හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල. භාවිත කළ නම එච්.ආර්. ජෝතිපාල. උපන්දින 1936 පෙබරවාරි 12. මුලින්ම ගැයූ ගීතය වසන්ත සන්දනායක සමග මහවැලි නදියේ. එහි තොටියෝ යන පදය. මුලින්ම ගැයූ ඒකල ගීතය ස්ටැන්ලි ඕමාර් පද රචනය කර සංගීතවත් කළ මගේ රන් රාජිනී ගීතය 1954. මුලින්ම ගැයූ චිත්‍රපට ගීතය සුරතලී චිත්‍රපටයේ සිරියමේ සාරා 1956. මුලින්ම රංගපෑ චිත්‍රපටය සුදු සඳේ කළුවලා 1963. මුලින්ම ප්‍රධාන චරිතය රංගපෑ චිත්‍රපටය ඇතුල් වීම තහනම්. මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය සුමිතුරෝ 1983. පැවැත් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය ජෝති රාත්‍රිය 1980. ගී ගැයූ කැසට් පට ගණන 115ක් පමණ, ගී ගැයූ චිත්‍රපට ගණන 450ක් පමණ, දිනාගත් සම්මාන දීපශිකා ජනප්‍රිය ගායක 1972, රජත ජයන්ති සම්මානය 1974-76, සරසවිය හොඳම ගායක 1983, සරසවිය හොඳම ගායක 1986, මල්පියලි ජනප්‍රිය ගායක. මෙවැනි සම්මාන තමයි ලැබිලා තියෙන්නේ ජෝතිපාලට. ගැයූ ගීත ගණන දසදහසකට වැඩි. වැඩිම යුග ගී
ගණනක් ගැයූ ගායිකාව ඇන්ජලින් ගුණතිලක. වැඩිම ගීත ගණනක් රචනය කළ පද රචකයා කරුණාරත්න අබේසේකර. වැඩිම ගීත ගණනක් සංගීතවත් කළ සංගීතඥයා PLA සෝමපාල සහ සරත් දසනායක ජෝතිපාල වෙනුවෙන්. ජෝති ගැයූ වැඩිම ගීත ගණනක් තිරේ නිරූපණය කළ නළුවා විජේ කුමාරතුංග. සංචාරය කළ රටවල් ඉතාලිය, ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, කුවේට්, ඩුබායි, මැලේසියා ඇතුළු රටවල් කිහිපයක්ම. අවසන් වරට ගැයූ සංගීත ප්‍රසංගයේ 1987 ජූලි 3 වෙනිදා කතරගම ගම් උදාව ගීත ප්‍රසංගය. අවසන් වරට වේදිකාව මත ගැයූ ගීතය පෘතුගීසිකාරයා. අවසන් සුසුම් හෙළූ දිනය 1987 ජූලි 7 දා. ඔහු ගැයූ ඒ ගී සියල්ල සව් සවන් පිනෝමින් නැගූ පිළිරැව් එකම ජන ගීයක් බවට පත්විය. 5 දශක දිවියක්. එම ජන ගීතයක් ජන මනසේ සන්ධ්වනියක් වූසේය. ගොවි ගෝපි ජීවිතේ හතර දිග මම් මාවතේ කම්හලේ වැඩපොලේ මාරුත මාරියාවේ වෙහෙසෙනා දනන්ගේ ජෝතිමත් ගී පදේ අවසන් නොවේ රැව් පිළිරව් නැගේ සිරිල් බී පෙරේරා 1987 9/2 ලැබූ සටහනක්. මේ අපි කතා කරපු ගීතය තමයි කවුද ඔබ කවුරුන්දෝ ගීතය. ගේ පද ප්‍රේමකීර්තිල අල්විස්, සංගීතය PLA සෝම්පාල, ගායනය HR ජෝතිපාල, චිත්‍රපටයේ ශාන්ති 1974 තිරගත වුණේ. අධ්‍යක්ෂණය W විල්ෆ්‍රෙඩ් සිල්වා, නිෂ්පාදනය M හුසේන් මොහමඩ්, කතාව සහ දෙබස් W විල්ෆ්‍රෙඩ් සිල්වා, තිර රචනය W විල්ෆ්‍රෙඩ් සිල්වා, කැමරාකරණය MA ගෆූර්, සංස්කරණය MP රූපසේන, සංගීතය PLA සෝමපාල, රංගනය HR ජෝතිපාල, ශ්‍රියානි අමරසේන, රීටා රත්නායක, නීටා ප්‍රනාන්දු, ඔස්වල් ඩී ජයසිංහ, අශෝක පොන්නම්පෙරුම, පර්ල් වාසුදේවි, ෆ්‍රෙඩි සිල්වා, දොන් සිරිසේන, ලලිතා අල්මේදා, මාක් සමරනායක, TC ඩයස්, හෙලන් කුමාරි, ෆරීනා ලායි, සෑම් පෙරේරා, කොලින් ඩයස්, මෝතිලාල් ගුණසේකර. මෙවැනිම හරි අපූරු චිත්‍රපට, සිංහල චිත්‍රපට ගීතයක රසවින්දනය කරන්නට ඕනම චිත්‍රපටයකින් අපි හම්බෙමු. YouTube එකකින් හොයලා මේ ගීතයත් රසවිඳින්න, අහන ගමන් බලන්න. අපූරු රසයක් ඔබට හොයාගන්නට පුළුවන් වෙයි සිංහල සිනමාවේ ගීතේ.